කොහොමද ඒක කියලා නේද යා කොහොමද ඒක? කෑගහනවද බයිනවද ඔව් මේ වැද මේ කොනිස්සන හරියද අර කරන්ට් එක ගාලා මැෂින් එකම හදලා ඉදී කියලා දෙනවද අනිවාර්යෙන් සෝෂල් මීඩියා එකේ උඩට පල්ලෙහාට යද්දී අපි දකිනවා නේද කරන්ට් එකත් එක්ක නේද ගැජට් එකක වැඩ කෑලි දාන අපේ යාළුවෝ දෙන්න ඇවිල්ලා ඉන්නවා ඉතින් I1 ටච් ෆෝන් මල්ලිලා දෙන්න ඇවිල්ලා ඉන්නවා අපිත් එක්ක කතා බහකට කොහොමද මේ දවස්වල මොකද වෙන්නේ වැඩ කටයුතු වැඩ ටික යනවා දැන් විසාල් එනකම් බලන් ඉන්න රිසල්ට් කියන්නේ මොනවද O level O level ඒක තාම පොඩි කොල්ල දෙන්න එකේ කියන්නේ නේ ඉතින් O level රිසල්ට් එක එනකම් වෙන්නේ ඉතින් ළඟදී අද හෙට වෙනව නේද ඔව් දැන් සමහරට මේ වීඩියෝ එක අප්ලෝඩ් කරලාදී රිසල්ට් එක ඇවිල්ලා මේ කට්ටියගේ ඉතින් කවුද මේ ඉන්නේ මේ ඉන්නේ මට අවුරුද්දක් වැඩිමල් අයියා කෙනෙක් ඒ කියන්නේ නේද නේද ඒ කියන්නේ මම දැකලා තියෙන වීඩියෝ වල ගොඩාක් මෙයා ලොකු දායකත්වයක් දෙනවා වීඩියෝස් වලට මේ යන ගමනේ දැන් ඔයාලා කොහොමද ඔය වගේ දේවල් ඉගෙන ගත්තේ මම 8 වසරේ වගේ සාමාන්‍යයෙන් රොබොටික්ස් පැත්තට ගියා ආඩ්නෝ කියන සබ්ජෙක්ට් එකක් තියෙනවා ඒ සබ්ජෙක්ට් එක පොඩ්ඩක් කරන් යද්දී ඒක self learn කරේ YouTube එකෙන් එහෙම කරන් ගිහින් ඉතින් මට වුණා දැන් කියන්නේ මම කලින් channel එකක් කරා ඒ channel එකේ මම education කරා ඒ කියන්නේ එක එක දේවල් හදන හැටි කියලා දුන්නා කියලා සදුවා ඇත්තට reach එකක් තිබ්බේ නැහැ ඊට පස්සේ තමයි අපි දැන්ට මාස 8ක විතර කලින් ටෙක්පෝ brand එක හැදුවේ ඒ brand එක හදලා ඉතින් අපි content දැම්මා comedy mix කරලා comedy එක වෙනස් දෙයක් ඇත්තටම ළඟ ගොඩක් කට්ටිය කියන්නේ ඇත්තටම ඔයාලා මේ වීඩියෝ බලන කට්ටියටත් කියන්නේ ලංකාවේ අර හැමෝම කරන දේම නෙවෙයි ටිකක් වෙනසක් කරානේ වෙනසක් කරපු නිසා යාළුවා ඊටාමත් ඉක්මනට ලොක් ගමනක් යන්න පුළුවන් වුණා ඉස්සරහම කියන්නේ කොහෙද නම් දෙක මොකද්ද කියලා ඇත්ත නම් දෙක අපි දන්නේ නැහැ නේද මගේ නම් ප්‍රමෝද සන්දින ප්‍රමෝද ඔයා මම රිසීට් ගන්න විදිහට ඔයා මොකද මේ වෙනකොට කරන්නේ මොකද දැන් graphic design course එකයි english course එකක් ඉංග්‍රීසි course එකයි computer design course එකයි කරනවා ඉතින් සමහර කට්ටිය ඉන්නවනේ දැන් යාළුවෙක් ඉබ්බි ගොඩක් කට්ටිය යාළුවෝ ඉන්නේ තමන්ට වලකපන්නනේ එතකොට ඒ වගේ යාළුවා ගැන වට මොකද්ද කියන්න තියෙන්නේ පුදුම සපෝට් එකක් දෙන්න පුදුම සපෝට් එකක් දෙන්නේ නේ ඒ කියන්නේ දැන් අර දැන් සමහර යාළුවෝ ඉන්නවනේ දැකලානේ වස්ති එතකොට ඒ වගේ දෙන්නෙක් එකතු වෙලා යන ගමනක් මේක දැන් ඕලේ රිසල්ට් එකක් එන උණුසුමේ දැන් ඔයාලට දැන් මේ සෝෂල් මීඩියා එකේ ඉස්සරහට යද්දි ගෙදරින් කොහොමද ගමේ මිනිස්සු කොහොමද වගේ යාළුවෝ කොහොමද ඔයාලට දෙන්න සපෝට් එක අපිට යාළුවෝ අතින් නම් කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ යාළුවෝ ඔක්කොම සපෝට් කරා සපෝට් එකක් දුන්නා සපෝට් එකක් දුන්නේ යාළුවෝ තමයි 100k ගහන්න මට මතකයි අන්තිම ටිකේදී මේ 99000 ඉඳන් 100k යන්න කට්ටිය ස්ටේටස් දාගෙන ගියා මම දැක්කා කට්ටිය දාගෙන ගියා එන සපෝට් එකක් හම්බුනේ ඒ කියන්නේ දැන් හේටින් කමෙන්ට්ස් නම් කොහොමත් එනවා ඒ කියන්නේ මූණට හම්බෙලා කවුරුත් බයින්නේ මූණට හම්බෙලා කවුරුත් බයින්නේ ඒ කියන්නේ මූණට හම්බෙලා සුපිරි කියලා කියන කට්ටිය ඊට පස්සේ ගිහිල්ලා කමෙන්ට් එකක් දානවා එහෙම තියෙනවා දැන් ඇත්තටම ඔයාලට බලින්න හේතුවක් නැහැ නේ දැන් මෙයා කරන්නේ මම ඔයාලා දැකලා නැති කට්ටිය බලන්න ගිහිල්ලා ටෙක්ස්පෝ කියලා YouTube එකේ සර්ච් කරලා මෙයාලා කරන්නේ ඉලෙක්ට්‍රික් වැඩ වලින් පොඩි පොඩි එක එක ගැජට් මැෂින් හදන එකනේ කරන්නේ එක එක දේවල් අලුතෙන් හඳුන්වා දෙනවා ඉතින් ඇත්තටම බලින්න දෙයක් නැහැ ඒකටනේ ඉතින් බැන්නට කලින් නෑනේ ඉතින් දිගටම වීඩියෝස් දානවා දිගටම වැඩ ටික කරගෙන යනවා කොහොමද දැන් ඕල් ලෙවල් රිසල්ට් එකක් එනවා දැන් ප්‍රශ්නයක් නැද්ද දැන් රිසල්ට් එක ගැන කොහොමද විශ්වාසයක් තියනවද රිසල්ට් එක නම් අවුලන්නේ දැන් ගෙදරින් එහෙම මොකුත් කියන්නේ නැද්ද දැන් මේ දේවල් කරන් යද්දී මොකද දැන් හිලාවෙන් තේරුම් ගන්න බලා ඉතින් කොහොමද ගෙදරින් දෙන සපෝට් එක යාළුවා ගෙදරින් නම් සපෝට් එකක් තියෙනවා අපේ ගෙදරින් ගත්තොත් එහෙම ඉතින් කියන්නේ ඒගොල්ලන්ට සෝෂල් මීඩියා ගැන කිසිම ඒ කියන්නේ ලොකුම අයිඩියා ගන්න නැහැ අම්මා පොඩ්ඩක් සපෝට් කරනවා තාත්තන පොඩ්ඩක් කැමති නැහැ මට කියන්න channel එක පටන් අරගෙන කොච්චර කාලයක් වගේ වෙනවද මාස 8ක් වගේ මාස 8ක් වගේ කෙටි කාලයක් තුලද මේ සර්ප්‍රයිස් එක අද ඔයාලා හැමෝම මේ බලන් ඉන්න හැමෝටම ලස්සන පුංචි සර්ප්‍රයිස් එකක් තියෙනවා හැබැයි ඒක අපිට පුංචි වුණාට මෙයාට හරි ලොකු දෙයක් රයිට් ඉතින් ලංකාවට තවත් ලස්සනම ලස්සන අලුත්ම අලුත් සිල්ල ප්ලේ බටන් එකක් ඇවිල්ලා තියෙනවා ඉතින් මාස කීයද ගියේ මාස 8ක් 9ක් මාස 8ක් 9ක් වගේ කෙටි කාලයක් තුල සිල්ල ප්ලේ බටන් එක කෝ බාණ්ඩේ මේ තමයි අලුතෙන්ම ආපු දැන් ඇත්තටම මට හරි සතුටුයි මොකද මෙයාලට මේ සිල්ල ප්ලේ බටන් එක දැන් ඇත්තටම මට සිල්ල ප්ලේ බටන් එක ආවට පස්සේ විනාඩි 5ක්ම මට ඉන්න බැරුණා මට ඒක අන්බොක්ස් කරගන්න. හැබැයි මෙයාලා මේක සිල්ල ප්ලේ බටන් එක තියාගෙන හිටියා මම එනකම්ම. ඒකටත් පුංචි හේතුවක් තියෙන එකත් අපි ඉස්සරහට මතක් කරමු. ඒ තියෙන්නේ YouTube එකේ subscribe ලක්ෂයට දෙන දැන් මේ තියෙන මගේ play button එක. ඉතින් මේක තමයි දැන් අලුතෙන් එන play button එක. ඉතින් මේක සුට්ටක් මේකේ ප්‍රමාණයෙන් පොඩි දැන් එක කාල වලට දැන් තව ටික දවසකින් මේකටත් වැඩිය පොඩි වෙන්න පුළුවන් නැත්නම් ඊටත් වැඩිය decoration එක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මම content creator කෙනෙක් විදිහට මේ වගේ පොඩි ඒ කියන්නේ අලුතෙන් එන සිල්ල play button එකක් අල්ලලා පළවෙනිවා තමයි. ඉතින් ඇත්තටම ගොඩක් සතුටුයි දෙන්නටම මම සුබ පතනවා. ඉතින් ඉස්සරහටම දිගටම ලස්සන content ටික කරගෙන යන්න. ඔයාලා
කියන්නේ මට පිට දෙන්නෙක් නෙමෙයි කියන්නේ සාමාන්‍ය මම දන්න කියන එක මොකද ඔයාලා මාත් එක්ක කතා කරලා නේද මගේ YouTube මම CM Academy එකේ YouTube පාඨමාලාවට ඇවිල්ලා ඔයාලා දැන් ඉගෙන ගත්තා. මොකද මට මතක හිටියද ඔයාලගේ YouTube channel එක හැදුවේ ක්ලාස් එකේදීද? ක්ලාස් එකේ. ඔව් මගේ ක්ලාස් එකේ ඉගෙන ගන්න ගමන් තමයි මෙයාලා YouTube channel එක හැදුවේ. ඉතින් මගෙන් ඉගෙන ගත්ත ළමයි දෙන්නෙක් නිසා මම ආවා. මොකද මට හරි සතුටුයි මගෙන් ඉගෙන ගත්ත ළමයි දෙන්නෙක් අද වේවිද්දි ලංකාවට සිල්ල ප්ලේ බටන් එකක් ගෙනල්ලා තියෙන ගැන. මට කියන්න YouTube පාඨමාලාවේ මගෙන් ඉගෙන ගත්ත YouTube පාඨමාලාවෙන් ඔයාලට මොනවද කරගන්න පුළුවන් වුණේ? ඔයාලා එකකින් ගේමක් ගහගත්තද? මොකක්ද උනේ? ඔයාලගේ ඇත්ත කමෙන්ට් එක දෙන්න මට බොරු කියන්න එපා. මං ඊතර හිටියේ කියලා. අවංකවම කොහොමද YouTube පාඨමාලාව? ඇත්තම ගත්තොත් අයියගේ පාඨමාලා කරන්න කලින් අපි ගොඩක් වැරදි දේවල් කරා YouTube එකේ. ඒ කියන්නේ YouTube එකට වීඩියෝ එකක් දාන වෙලාවට ඒ කියන්නේ අර අයියා කියලා දුන්න මෙතඩ්ස් ටික තමයි ඊට පස්සේ ඉඳන් කරේ. ඊටම දැන් එනකන් ඒක තමයි කරන්නේ. ඊට කලින් අපි ගොඩක් වැරදි දේවල් කරා. ඒක නිසා තමයි මම හිතන්නේ අපිට කලින් channels වල වුණත් මේ පොඩ reach එක අමාරුනේ නේ. අයියා ඊට පස්සේ අයියා කියලා දුන්නාට පස්සේ අපි ඒ විදිය දාගෙන යද්දි අපිට ඒ කියන්නේ points ආවුණා point. ඒ කියන්නේ මේ වීඩියෝ එක දැම්මට පස්සේ මේ වීඩියෝ දැම්මොත් මේ වීඩියෝ එක viral යනවා කියලා අපිට තේරෙන්න ගත්තා. අපි ඊට පස්සේ එකම type එකේ videos කරන් ගියා. ඒ යද්දිම තව දේවල් අත්හදා බැලුවා. එතකොට අලුතින් ටයිප් එකක් හම්බුනේ. අලුතින් ටයිප් එක කරපු නිසා තමයි ඉක්මනට රීච් එකක් ආවේ. ඒ කියන්නේ self study කරන ගමන් තමයි මේක උනේ. අර මුල් කාලේ අර අයියලා දුන්න අර මොටිවේෂන් එකත් එක්ක හොඳටම ගියා. අපි කියන්නේ සාමාන්‍යයෙන් දින 7ක පාඨමාලාවක් කියන ඒකට දින 7ක් ඇතුළතදී ඔයාලට මේ සම්පූර්ණ පාඨමාලාව කවර් වුණාද නැද්ද? පළවෙනි වීඩියෝ එකක් ගියා 9000ක් වගේ views. දෙවෙනි වීඩියෝ එක 83000ක් විතර ගියා. 83000ක් විතර ගියා. ඉතින් සෝෂල් මීඩියා ගැන සම්පූර්ණයෙන් A to Z කිසිම දෙයක් දන්නේ නැති වුණා. කිසිම දෙයක් ඔයාලට දැනගන්න අවශ්‍ය නැහැ. හැබැයි ඔයාලට මේකෙන් ගේමක් ගහනවා නම් ඔයාලට මැච් එකක් ගහන්න ඕන නම් කෙලිම මේ නම්බරේට මැසේජ් එකක් දාන්න. ඉතින් CM Academy එකත් එක්ක ජොයින් වෙලා ඔයාලට වගේ ලයිෆ් එක ඉස්සරහට ජර්නි එක ඉස්සරහට ස්ටාර්ට් කරගෙන යන්න. ඉලෙක්ට්‍රික් පැත්තෙන් ඔයාලා ගොඩක් දැනුමක් ලොකු දැනුමක් තියෙන කෙනෙක්. ඉතින් අද මම මේ ළඟදී දැක්කා ඔයාලා වගේම මේ කන්ටෙන්ට් ක්‍රියේට් කරනවා මේ ගැජට් ගර්ල් කියලා. එයාගේ දැක්කනේ ඒක දැන් ඉස්සර මිනිස්සු කොහොමද ඒක කියලා නේද එයා මේ වීඩියෝස් හදන්නේ. එතකොට මිනිස්සු ගොඩක් කියනවා වුණා. හැබැයි දැන් කොහොමද දැන් එයාගේ වීඩියෝස් ගොඩක් පිටරට ඔඩියන්ස් එකක් මේ ෆලෝ කරනවා. එතකොට ඒ වගේ තැනකට ඔයාලට යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ෆියුචර් ප්ලෑන්ස් මොනවද තියෙන්නේ? අපි හිතන් ඉන්න ඉස්සරහට එඩියුකේෂන් channel එකක් වෙනම් පටන් ගන්න. මම කියන්නේ දැන් මේ වීඩියෝ බලන කට්ටියටත් ඔයාලා කරන වැඩ කැලි දාන්න පුළුවන්. කියලා දෙන්න අපි channel එකක් හදනවා. අර කරන්ට් එක ගාලා මැෂින් එකම හදලා ඉදී කියලා දෙනවද? අනිවාර්යෙන්. කලුවා කෑ ගහන්නේ නැද්ද වීඩියෝ කරද්දී? කෑ ගහනවද බයිනවද? ඔව්. මේ වැද මේ පොලිස් යන හරියද? දැන් CM Academy එකේ මම ෆිසිකල් ක්ලාස් ආරම්භ කරනවා. ඉතින් ඔයාලට ඇවිල්ලා වුණත් ඉගෙන ගන්න පුළුවන් ඉස්සරහට. ඉතින් මට කියන්න මේ වීඩියෝ එක බලන් ඉන්න කට්ටිය ඉන්නවනේ. දැන් කියන්නේ කලින් මගේ ක්ලාස් එකට ආපු නැති ළමයි ඉන්නවනේ. ඉතින් එයාලට ඔයාලට මොකද්ද කියන්න තියෙන්නේ? අයියා කියන ඔක්කොම ටික ඒකෙන් ෆලෝ කරන්න. ඔයා කරන කැටගරිස් අනුව කොහොමත් මේක වෙනස් වෙන්න පුළුවන්. කියන්නේ YouTube කියන එක හැමෝටම එක වගේ නෙමෙයි. එක්කෙනෙක් රීච් වෙද්දී තව කෙනෙක්ගේ channel එකක් රීච් වෙන්න ගොඩක් කල් යනවා. ඒ හැටි ඔයාට ඉතින් ඒ ට්‍රික්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාටම වීඩියෝස් දාන් යද්දී ඔයාට තේරෙනවා මොකක්ද ඔයා කරන්න කියලා. එතකොට ඔයා පොයින්ට් එකක් අල්ලගනි. ඒ පොයින්ට් එකේදී ඔයා අනිවාර්යෙන් ඒ විදියටම ඒ ටයිප් එකේම වීඩියෝස් දාන්න යන්න. එතකොට අනිවාර්යෙන් රීච් එකක් ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට බයින කට්ටිය ගොඩක් හැදෙන්න පුළුවන්. මට කියන්න තියෙන්නේ who cares others opinion කියලා. yes. අනුන්ගේ opinions ක්‍රියා කරොත් ඔයාට මේ ගමන යන්න බෑ. ඔයා අනිවාර්යෙන් ඔයාගේ පාත් එක හදා ගන්න ඕනේ. ඔයාගේ වීඩියෝස් වලට සපෝට් එක දෙන ඔයාගේ ඔඩියන්ස් එකට පොඩ්ඩක් ඔයාට කතා කරන්න මොන හරි ඇති නේද විශේෂ දේවල් ටික. ඉතින් ඔයාව මේ තැනට ගෙනාවු ඔඩියන්ස් එකට ඔයාට මොනවද කියන්න තියෙන්නේ? මේ ඔක්කොම ඉතින් ඒගොල්ලෝ නිසා තමයි. ඔයාලා නිසා තමයි ඉතින් මේ දේ හම්බුනේ. ඉතින් ඉස්සරහට තව ඊට වඩා quality contents entertainment එකම mix වෙලා ලොකු වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අද දවසේදී ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වුණාට ගොඩක් ස්තුතියි ඔයාලා දෙන්නටම. එහෙනම් ඉදිරි අනාගත කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරගම අදට ප්‍රෝග්‍රෑම් එක මෙතනින් අවසන් කරනවා. මම උමේෂ් රංගික